ඔන්න දැන් පටන් ගන්න යන්නේ බෙල්ජියම් බියර් වීගන්. ගයිස් මේ ප්ලේස් එකට ආවා. මේක තමයි මේ නොමිගයි එක. කොහොමද ඉන්න මේ කට්ටිය ඉතින් මේකේ ඇති වෙනකන් අපිට බොන්න පුළුවන්. ආයි සජ්ජය. cheers cheers. සජ්ජය බියර් අරන් දෙන්නේ නැහැ අපිට. අල්ලි බියර් බොන්න පුළුවන් විදියට. සුපිරි පන්නයක් ගන්න ඕන නම් මේක මේ 10 වෙනි දරගම තියෙනවා මේ සදියම මේ සකයයි හරියටම මේ Hi guys, කොහමද? ඉතින් මම අද ආවා මේ සකාය වලට. ඉතින් අද මේ එකයි කියලා ඉතින් මේ යාළුවෝ කට්ටිය තියෙනවා යෝනින්ද මමත් ආවා. ඉතින් මේ හරියටම මේ සකාය වල ඉන්නේ. ඉතින් මේ මම ඔය ට්‍රේන් එකේ ආවේ මේ මොකද ඉතින් කොමිකයි කියන්නේ මේ අපිට එචනර ඇතිවත්නම් මේ ඒගොල්ලෝ මේක සාමාන්‍ය සෙන් දෙකකට තුනකට ඇතිවනම් මේ බොන්න පුළුවන්. ඒ කියන්නේ නේද පොඩි ආදී සොෆ්ට් ඩ්‍රින්ක් ඉතින් මේ තේ වගේ එකක් මේ ගෝල්ඩන් නික් එකට මේ තියෙනවා. මේක ගිය පාරක් තිබ්බ ගෝල්ඩන් නික් එකේ මේ සකායවල. ඉතින් මම ඉන්නේ එතන මේ බලමු මේ යාළුවෝ කට්ටිය මේ එනකන් ඉන්නේ මේ හරියට මෙතන මේ ප්ලේස් එක මේ කොහොමද බස් එකේ දිග ඊගාර යුරෝප් යන මේ ට්‍රෑම් එකක් වගේ බස් එක මාර දිගක් තියෙනවා. පයින් යන ගමන් ඉන්නේ මේ යාළුවෝ සෙට් එකේ ඉන්න තැනට මේ නැති මේ මාරමනේ කට්ටිය ඉන්නේ. සමහරවිට නොමිගයකට යන කට්ටියත් වෙන්න පුළුවන්. කොහොමද ඕන මේකෙන් දැන් මේ ටිකෙම කාලෙට හැබැත්තේ තියෙනවල කෝයින් එකේ තමයි මේ නොමිගයි එක තියෙන්නේ. අර උගලට වෙන ප්ලේස් එක. ගයිස් මේ ප්ලේස් එකට ආවා. මේක තමයි මේ නොමිගයි එක. කොහොමද ඉන්න මේ කට්ටිය මේක ඇති වෙනකන් අපිට බොන්න පුළුවන්. පොඩි ගාණක් යන්නේ ඇති වෙනකම් බොන්න පුළුවන් අන්ලිමිටඩ්.
අන්ලිමිටඩ් බීමක් තියෙන්නේ. කන්න බොන්න ඔක්කොම පුළුවන් මේ. ඒවයි නොමිකයි කියන්නේ. යාළුවා ඉන්නවා කියලා කිව්වා කොහෙද කියලා මම බලන්න. බෑන්ඩ් එක පිටිපස්සේ කියලා කිව්වා. Bố ඉදන්න මහයි සිසෝකනේ මේක තමයි මේ නොමිකයි එක. ඉතින් නොමිකයි එක මේක තමයි නොමිකයි එක. මෙතන බෑන්ඩ් එක ලං කරනවා. ඉතින් මේ ඉන්නේ සෙට් එක. මොකද ඉන්නේ මේ ක්‍රවුඩ් එක. සු ක්‍රවුඩ් එකක් ඉන්නේ. මේ නොමිකයි එකට ඇවිල්ලා මේ තියෙන්නේ මේකෙන් මේ අපිට අන්ලිමිටඩ් බොන්න ගන්න පුළුවන්. අන්ලිමිටඩ් බොන්න පුළුවන් මේ මොනවද තියෙන්නේ බියර්ද? බියර් විතරයි. මේ බියර් තියෙන්නේ. අන්ලිමිටඩ් බොන්න පුළුවන් මේ ලාස් එකක් යාළුවා ඉන්නවා. යාළුවා අපි උදේම ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලෝ මේ ට්‍රේන් එකේ ඇවිල්ලා තියෙන්නේ. මේ කයිෂගේ සෙට් එකත් එක්ක මේ අද ඉතින් ඩවුන් වෙනකම්ම ඉන්න සීන් එකක් තියෙන ඒගොල්ලෝ සෙට් එකම. ඉතින් මේකේ මේ සෙන් 3කට ඒ කියන්නේ යෙන් 3000කට මේ අපිට අන්ලිමිටඩ් බොන්න පුළුවන් මේකේ මේ බියර් තියෙන්නේ මේකේ. ඉතින් අන්ලිමිටඩ් බොන්න පුළුවන් මේකේ මේ බියර් මේකේ මේක හැම අවුරුද්දකම තියෙනවා මේක මේ යාළුවා ගියා මේ අර ගත්තට පස්සේ මේ මොකද්ද මේක ඕනේ මේ ආයි තර ගන්න අපිට බිල් කරන්න ඉන්නවා ඩයල් එක. ඒක ගාවා. අර ඔක වියමු. අම්මෝ මොඩලා බීවෝ. ඊයදී. බයියා. එක උස්මඩ බියා බීගෙන බලන්න. මම මේවා දාන්නේ. මේ සොෆ්ට් ඩ්‍රින්ක් එකක්ද බං? බියර් විතරක් තියෙන්නේ. එහා පැත්ත. මේකමයිනේ. ඉතින් මේ අපි ඉන්නේ එක සයිඩ් එකක. ඉතින් මේකෙන් එහා පැත්තෙත් මේ තියෙනවා මේ වගේම මේ මේකක්. ඉතින් මේම දාලා තියෙන්නේ. මේ ආයි ආජියා. චියර්ස් චියර්ස්. නෑ ඔබ ගිය අවුරුද්දේ ගෝල්ඩන් එක කියලා අවුරුද්දක් පස්සේ අද නෙදී හම්බ වෙන්නේ ඉතින්. මේ දාය අපිට ආයි බියර් ගන්න බෑද? බියර් කියන්න බාර වැඩි කිරීම 4 කියලා තියෙනවා නේද? ඔව්. ඒ කියන්නේ ගන්න පුළුවන් ගාන. දැන් 4ක් තිබ්බොත් 4 තමයි වැඩි කරලා ගන්න පුළුවන්. 5ක් තිබ්බොත් 5ක් ඕන. අර වැඩි කිරීම 5 4 කියලා තියෙනවා. බියර් ගන්න බියර් එක. ගානි ඕන. මම දන්නේ මොනවද කරන්නේ? ඕනම එකක් ගන්න. මෙතන මේ ගන්න ගන්නද? යොත්. ඒකේ මොකක්ද කේසයක් තියෙනවනේ. මේ කොයින් එක දාන්න මෙයා කරලා කොයින් මෙයා කරලා තමයි දාන්න තියෙන්නේ. සජ්ජය බියර් අරන් දෙන්නේ නැහැ අපිට. අන්ලිමිටඩ් බොන්න පුළුවන් විදියට. සජය ගන්න අද බොන්න දන්නේ. මොකද්ද බං? ඉතින් කියලා ඔයාලා සෙලිබ්‍රිටිලා කියලා. අපි දැන් කැමරා අල්ලලා ගියොත් ඔයාලා දෙන්න පස්සේ මේ අන්ලිමිටඩ් බොන්න නම් සජයයි අමතන. මේ
පොඩයක් ගන්න ඕන. සුපිරි වන්නයක් ගන්න ඕන නම් මේක මේ 10 වෙනිදාම තියෙනවා මේ සතියම මේ සකයයි හරියටම මේ තියෙන්නේ මේ ක්ලේස් එක. ඉතින් අන්ලිමිටඩ් බොන්න පුළුවන් බියර් බොන්න කැමති අයට අන්ලිමිටඩ් බොන්න පුළුවන්. යෙන් 3000කට වගේ අන්ලිමිටඩ් බොන්න පුළුවන්. සුපිරිම දනා සුපිරිම රවුඩ් එකක් ඉන්නවා. ඉතින් මේ ජපාන් අය ගොඩක් ඉන්නවා. එළියෙන්නේ ඔන්න දැන් පටන් ගන්න යන්නේ බෙල්ජියම් බියර් වීගන්. කවුන්ටර් 11ක් තියෙනවා. මේක මේ සයිඩ් එකේ විතර නෙමෙයි අහ පැත්තේ තියෙනවා. ඉතින් මේ වෙනම ප්ලේස් එකක් මේ වගේම පාරෙන් එහා පැත්තේ තියෙනවා තව ප්ලේස් එකක්. ඒකෙත් එහෙම තමයි. ඉතින් මේ තියෙන ප්ලේස් එක ඉතින් දැන් මාරම් ප්ලේස් එකක් ඉතින් මෙතන. රවුඩ් එක තියෙනවා ඉන්නේ අම්බාන්න මොකද ඉතින් මේ යෙන් 3000ක් වගේ දීලා ඉතින් මේ අන්ලිමිටඩ් බොන්න පුළුවන් තරම්. ඉතින් ආයින්නේ බියර් වලට ආස අයට එතන සුපිරිම ප්ලේස් එකක්. ආයි මේ තියෙන්නේ මේ බියර් විතර නෙමෙයි මේකේ මේ සොෆ්ට් ඩ්‍රින්ක් එකක් තියෙනවා මෙතන. ඉතින් ආවට කලින් හිටියේ මෙතන මේ පාරෙන් යනවා පැත්තේ. ඉතින් මේ තියෙන පාරෙන් මෙහා පැත්ත. ඉතින් මෙතනත් same place same vibe. ඉතින් මෙතන අර මේ මොකද්ද බෑන්ඩ් එකක් මෙතන නෑ මේ. ඉතින් මෙතනට වඩා අතන තමයි හැපැත්තේ තමයි ක්‍රවුඩ් එක ඉන්නේ. ඒ ජපානයේ ලස්සන ව්ලොග්ස් බලන්න කැමති අය ඉන්නවා නම් මගේ channel එක සකුරා ජර්නීස් channel එක subscribe කරලා මේ මගේ Facebook එක page එක පැතුම් ඒක follow කරලා තියාගන්න. ඉතින් ලස්සන ජපානයේ ලස්සන මේ වගේ ලස්සන vlogs ඔයගොල්ලන්ට මගේ channel එක කරලා බලා ගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න සයනෝරා.